නිර්මාංශ ආහාර අනුභව කිරීම. සාධාරණීකරණය කිරීමට ආගමික සාධකයන් ඉවහල් කරගත නොහැකිය. ලංකාවේ භාවිත වන බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි, හින්දු යන ආගමික ඉගැන්වීම් අධ්‍යයනයෙන් ඒ බව පැහැදිලි වෙයි. මෙම කිසිදු ආගමක මාංශ ආහාරය තහනම් කර නැත. නිර්මාංශ ආහාරයද තහනම් කර නැත. කැමති අයෙකුට මාංශ ආහාර ගැනීමේ හැකියාවද, කැමති අයෙකුට නිර්මාංශ ආහාර ගැනීමේ හැකියාවද ඇත. ඒ සඳහා ආගම් වලින් පුර්ණ නිදහසක් අනුගාමිකයන්ට ලබා දී ඇත. මාංශ ආහාර කිසිදු ආගමක තහනම් කර නොතිබුණද ආගම් සියල්ලෙහිම කෑ යුතු නොකෑ යුතු මස් වර්ග සඳහන් කර ඇත. බුදු සමයෙහි සඳහන් ආකාරයට 3 ආකාරයකින් පිරිසිදු වූ මාංශය හෙවත් ත්‍රිකෝටි පාරිශුද්ධි මාංශය භික්ෂුන්ට අනුමත කර ඇත. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ යම් මාංශයක් තමා උදෙසා මරණ ලද බවට නොදුටුටු වේ නම්, යම් මාංශයක් තමා උදෙසා මරණ ලද බවට නොදන්නේ නම්, යම් මාංශයක් තමා උදෙසා මරණ ලද බවට සැකයක් නැතිනම්, මේ 3 ආකාරයෙන් පිරිසිදු වූ මාංශය වැළඳීමට සුදුසු බවයි. මෙම පැනවීම ගිහි බෞද්ධ උපාසකයන් සඳහා පනවා ඇති බවක් දක්නට නැත. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් බුදුරදුන් අනුදැන වදාළේ භික්ෂුන් වහන්සේලා සඳහා පමණි. උපාසක උපාසිකාවන්ට ප්‍රාණඝාතයෙන් වැළකිය යුතු බව පමණක් දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඌනට මස් කෑම සම්බන්ධයෙන් නීති නොපැනවූ සේක. භික්ෂුන් වෙනුවෙන් නොකෑ යුතු මස් වර්ග 10ක්ද විනය පිටකයේ මහා වග්ගපාලියේ අංක 556 අත් 568 අතර පිටුවල සඳහන් වෙයි. මෙම මස් වර්ග 10 භික්ෂුන්ට පිළිගැන්වුවේ ගිහි උපාසක උපාසිකාවන්ය. එම නොකෑ යුතු මස් වර්ග 10 ලෙස 1. මිනී මස් හෙවත් මනුස්ස මාංශ. 2. ඈත් මස් හෙවත් හත්ති මාංශ. 3. අශ්ව මස් හෙවත් අස්ස මාංශ. 4. සිංහ මස් හෙවත් සිංහ මාංශ. 5. කොටි මස් හෙවත් ව්‍යාඝ්‍ර මාංශ. 6. දිවි මස් හෙවත් දීති මාංශ. 7. බලු මස් හෙවත් සුනක මාංශ. 8. සර්ප මස් හෙවත් අහි මාංශ. 9. වලස් මස් හෙවත් අච්ච මාංශ. 10. රුක මස් හෙවත් තරච්ච මාංශ. මෙම මස් වර්ග 10 බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන්ට තහනම් කරන ලද්දේ සමාජයෙන් මතු වූ විරෝධතාවය නිසා හා වනසතුන්ගෙන් සිදු වූ හිරිහැර අනතුරු හේතු කරගෙනය. මෙම මස් වර්ග ගිහියන්ට නොකෑ යුතු බවට බුදුරදුන් ශික්ෂාපද පනවා නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහියන්ගේ ආහාරය සම්බන්ධයෙන් විශේෂ පැනවීම් පනවා නැති බව උන්වහන්සේ අගය කළේ ධාර්මික දිවි පැවැත්ම හා නිර්වාණගාමී ප්‍රතිපදාව බවත් පැහැදිලිය. උන්වහන්සේ බාහිර සමාජයේ ආචාර සමාචාර දිවි පැවැත්ම ආහාර පානාදිය වෙනස් කිරීමට උත්සාහ නොගත් සේක. මේ නිසා නිර්මාංශ ආහාරයම අනුභව කිරීම සාධාරණීකරණය කිරීමට බුදුදහම එකඟ නොවන බව පෙනී යයි. බුදුදහම මාංශ භෝජනය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි නම් මස් වර්ග 10ක් වෙනුවට සියලුම මස් වර්ග තහනම් කිරීමට තිබුණි. එසේ නොකළේ මාංශ භෝජනය මිනිස් සිරුරට පෝෂණය ගෙනෙන ප්‍රධානතම මාර්ගය වූ නිසයි. ඊළඟට මතුවන ප්‍රශ්නය නම් බුදුන් වහන්සේ මස් වැළඳුවේද යන්නයි. එහිදී බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සූත්‍ර පිටකයේ හා විනය පිටකයේ නොයෙක් තැන්වල තොරතුරු සඳහන් වේ. එම අවස්ථාවන් වශයෙන් අංගුත්තර නිකායේ මනාපදාය සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ ජීවක සූත්‍රය, සුත්තනිපාතේ ආමගණ්ඩ සූත්‍රය, මහා වග්ගපාලි බේස්කණ්ඩකයේ සීහ සේනාපති කතා පුවත, පාරාජිකපාලි චීවර පටිග්ගහන ශික්ෂා පදය, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් චුණ්ඩකර්මාර පුත්‍රයාගේ සුකරමද්දව දානය ආදිය පෙන්වා දිය හැකිය.
මෙම අවස්ථා බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සාක්ෂි සපයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කෙළේ තමන් වහන්සේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංශය අනුභව කරන බවයි. එසේම එය වැළඳීමට භික්ෂුන්ට අනුමැතිය ලබා දෙන බවයි. එම කාරණා තුන නම් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයයි. ඒවා නම් 1. අදිට්ඨං හෙවත් තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු. 2. අසුතං හෙවත් තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොඇසු. 3. අපරිස්මිත හෙවත් තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති මාංශයයි.